හෙලෝ හනීස් ඉතින් මං අද මේ වීඩියෝ එක අරන් එන්නේ මේ පාර A level ලියන්න ඉන්න නංගිලා මල්ලිලට. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි A level කට ළඟටම ඇවිල්ලා ටයිම් ටේබල් දීලා මේ දවසට මේ විෂය තියෙනවා මේ දවසට මේ විෂය තියෙනවා කියලා මේ වෙනකොට ඔයාලට සේරම ඒ කියන්නේ විභාග පැත්තෙන් ලැබෙන්න ඕන සේරම ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔයාලට මේ වෙද්දි ලැබිලා ඉවරයි. හැබැයි තාමත් ඉන්නවා පාඩම් කරන්න බැරි වුණ කට්ටිය. සමහර අය ඉන්නවා සිලබස් කවර් කරගන්න බැරි වෙච්ච කට්ටිය. පාස් පේපර්ස් කරගන්න බැරි වෙච්ච කට්ටිය. ඔය මොන මට්ටමක හිටියත් මම අද මේ කතා කරන්නේ A levels වලට ඔයා සිංහල කරනවා නම් සිංහල සබ්ජෙක්ට් එක සිංහල විෂය ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් ටිප්ස් කිහිපයක් ගැන. ගොඩක් අය සිංහල ආර්ට් සබ්ජෙක්ට්ස් තෝරගන්නකොට ගොඩක් අය හිතනවා කලා විෂයේදී මේ සිංහල කියන්නේ හරිම ලේසි විෂයක් අපිට උපන් දවසේ ඉඳන් සිංහල පුළුවන් හින්දා මේක ඉක්මනටම ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන් විෂයක් කියලා. හැබැයි ඔයා සිලබස් එක ගැන අවබෝධයක් තියෙන කෙනෙක් නම් හොඳටම දන්නවා එහෙම හිතන තරම් ලේසියෙන් සිංහල සබ්ජෙක්ට් එක ගොඩ දා ගන්න අමාරුයි. මොකද සිංහල වල පාඩම් කරන්න තියෙන ප්‍රමාණය වැඩි සහ අපි අර පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන ආව දේවල් විතරක් නෙමෙයි සිංහල වල අහන්නේ ව්‍යාකරණත් එහෙමයි සාහිත්‍ය පැත්තත් එහෙමයි. දැන් සිංහල සබ්ජෙක්ට් එකේ මේ වෙද්දි ඕගොල්ලොන්ට තියෙන මේ සාහිත්‍ය පැත්ත ගැන කතා කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මොකද ගොඩක් අයට මතක තියාගන්න අමාරු සාහිත්‍ය. ඒ කියන්නේ ව්‍යාකරණ නම් මොනවා හරි මොන ගැසමැටික් එකක් දාලා හරි කරගන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට ව්‍යාකරණ වලින් MCQ අහන්නේ සහ අනෙක් ප්‍රශ්නත් ලේසියෙන් කරගන්න පුළුවන්. හැබැයි දැන් සාහිත්‍ය කොටස ගත්තාම මේ පුරාතන ගද්‍යවලදී ඔයගොල්ලෝ දන්නවා සද්ධර්ම රත්නාවලියයි ලංකාරයයි ඔහොම කියලා ওই දෙකම තියෙනවා. ඊට පස්සේ ගුත්තිල කාව්‍ය තියෙනවා. ඒත් එකම තමයි ඔයගොල්ලන්ට තියෙනවා ආයේ ගත්තාම බැද්දේගම නවකතාවක් තියෙනවා. හරිද? ඊට පස්සේ ওই ටික ඔක්කොම පැත්තකින් තිබ්බහම ජාතක කතා පොතේ කතා දෙකක් තියෙනවා. ඊට පස්සේ පූජාවලියෙත් කතා දෙකක් තියෙනවා. හරිද? දැන් මේ ඔක්කොම කොහොමද මතක තියාගන්නේ කියන ප්‍රශ්නය ඕගොල්ලොන් හැමෝටම වගේ එන ප්‍රශ්නයක්. මොකද මටත් ඒ කාලේ ওই ප්‍රශ්නේම ආවා. ඊට පස්සේ කෙටි කතා ගත්තාම මාටින් වික්‍රමසිංහගේ ජී.බී. සේනානායකගේ ඊට පස්සේ ඒ.වී. සුරවීරගේ සයිමන් නවත්ගත්තේගමගේ වගේ ගොඩාක් අයගේ කෙටි කතා තියෙනවා. කෙටි කතා කිහිපයක්ම තියෙනවා. මම හිතන්නේ 10කට වැඩි. නාට්‍ය ගත්තාම ප්‍රේමදී ජයති සෝකෝ නාට්‍ය තියෙනවා ඉදිරිවීර සරච්චන්ද්‍රගේ. නූතන කාව්‍ය නිර්මාණ ගැන කතා කරනකොට ඔයගොල්ලන්ට නිසඳස් මං හිතන්නේ පාඩම් කරගන්න තියෙනවා. කොළඹ කවියේ ප්‍රථම තරංගය, දෙවන තරංගය, ඊට පස්සේ හෙළහවුල් කවිය, නිදහස් කවියේ ප්‍රථම තරංගය, නිදහස් කවියේ ද්විතීය තරංගය. ඔය සේරම. දැන් ඔය මම එක දිගට කියාගෙන ගියාට මේවා යටතේ ගොඩාක් සබ් ටොපික්ස් තියෙනවා ඔයාලට පාඩම් කරගන්න. ඒ කියන්නේ අනුමාතෘකා තියෙනවා. දැන් කොළඹ කවියේ ද්විතීය තරංගය කියලා මම කටින් කිව්වට ඒක ඇතුලේ ඉන්නවා කවියෝ කිහිප දෙනෙක්ම. මීමන ප්‍රේමතිලක ඉන්නවා, විමල රත්න කුමාරගම ඉන්නවා, ඊට පස්සේ එච්.එම්. කුඩලිගම, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, පී.බී. අල්විස් පෙරේරා, සාගල පරන්සූරිය. එතකොට මේ ගොල්ලොන්ගේ ඔයාලට નિયમિત වෙලා තියෙන කවිය ඔයාලට පාඩම් වෙලා තියෙන්න ඕන විභාගෙදී ඔයා විචාරයක් ලියන්න නම්. සහ අපි අර කලින් කිව්ව පුරාතන ගද්‍යවල කුණ්ඩල දැන් සද්ධර්ම රත්නාවලිය ගත්තාම කුණ්ඩලකේසි වස්තුව මට කුණ්ඩලීය වස්තුව. ඔය කතා දෙකේම තියෙන උද්ෘත ඔයාට මතක තියෙන්න ඕන ඔයා හරියට විචාරයක් ලියනවා නම්. මොකද මම විභාග ලියනකොට මම දැකපු දෙයක් තමයි මම පෞද්ගලික අංශයෙන් තමයි විභාග කළේ. එතකොට මම දැකපු දෙයක් තමයි මගේ හෝල් එකේ හිටපු ගොඩාක් කට්ටිය සිංහල පේපර් එක ලිව්වේ නැහැ. එයාලා කරේ නිදාගත්තු එක. මේ මම දැක්කා මගේ හෝල් එකේ හිටපු විභාග ශාලාධිපති හිටියේ ලේඩි කෙනෙක්. එතකොට ඒ මිස් ළඟට ගිහින් ඇහුවා මගේ එහා පැත්ත කෙනත් නිදාගෙන හිටියේ ඇත්තටම ඇයි ලියන්නේ නැත්තේ? ලියන්න මොනවා හරි ලියන්න කියලා. ඇත්තටම සිංහල පේපරේ අතර ගත්තාම ඔයාට ලියන්නේ මොනවද කියලා දැනුමක් නැත්නම් ඒක ලොකු අපරාධයක්. ඔයා සිංහල තෝරගත්තු එකේම. සිංහල කියන්නේ ලේසියෙන් පාස් වෙන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. හැබැයි ආසාවයි ඔයාගේ උනන්දුවයි තියෙනවා නම් ඔයාට ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එක. ඉතින් මම අද කියන්නේ ඔයාට මේ සාහිත්‍ය කොටස ගොඩ දා ගන්න ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන් ටිප්ස් කිහිපයක්. මම කරපු දේවල් තමයි මේ කියන්නේ. මම ටිප්ස් 7යි කියන්නේ. ඒ 7 ඔයා හරියට ප්‍රැක්ටිස් කළොත් එහෙම ඔයාට මේක ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. පළවෙනි ටිප් එක තමයි ඔයා වොයිස් නෝට් මෙතඩ් එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයාට මතක තියාගන්න ඕන කවියක් හරි උද්ෘතයක් හරි තියෙනවා නම් අපි හිතමුකෝ නන්දි වාණිජගේ කතා වස්තුව ගත්තාම ඒ කතාවේ ඔයාට මතක තියාගන්න ඕන උද්ෘතයක් තියෙනවා නම් හරිද කෝට් එකක් තියෙනවා නම් ඒ කෝට් එක ඔයාගේ වොයිස් රෙකෝඩර් එකෙන්
සාමාන්‍ය හැම ෆෝන් එකකම වොයිස් රෙකෝඩ් ඇප් එකක් තියෙනවා. ඒ වොයිස් රෙකෝඩ් ඇප් එකෙන් රෙකෝඩ් කරලා තියාගන්න. ඊට පස්සේ ඔයා බස් එකේ ට්‍රේන් එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාරේ යන ගමන් ඕක අර සින්දුවක් දාගෙන අහගෙන යනවට වඩා හොඳයි. ඕක දාගෙන අහගෙන යන්න. හරිද? එතකොට ඔයාට ඕක ඉබේම එනකොට යනකොට අහනකොට මතක හිටිනවා. මතක හිටින ප්‍රවණතාවය වැඩි. මොකද මම කරන්නේ සාමාන්‍යයෙන් රැට වොයිස් නෝට් එකක් දාගන්නවා මට ඕන උද්දෘත ටිකේ. ඊට පස්සේ මම උදේට ක්ලාස් යනවා නම් එහෙම නැත්නම් මොකක් හරි වැඩකට එළියට යනවා නම් මම කරන්නේ ඕක හෙඩ්සෙට් එකේ ගහගෙන මේ අහගෙන යන්නේ එක. එතකොට નિરાයාසයෙන්, ඒ කියන්නේ ඔයා අමුතුවෙන් උත්සාහයක් දරන්නේ නැහැ මේක මතක තියාගන්න. නමුත් ඔයාට નિરાයාසයෙන්ම මේක ඔලුවට යනවා. දෙවැනි ටිප් එක තමයි මයින්ඩ් මැප්ස්. හරිද? කෙනෙක්ට හිතෙන්න පුළුවන් සිංහල භාෂාවට මයින්ඩ් මැප් එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. නමුත් සිංහල භාෂාවටත්, ඒ කියන්නේ සිංහල සාහිත්‍යයටත් ඔයාලට පුළුවන් මේ මයින්ඩ් මැප් කියන මෙතඩ් එක පාවිච්චි කරන්න. සම්පූර්ණ පාඩමක්ම ඔයාට පුළුවන් එක කොලයකට ගන්න. A4 ෂීට් එකක් හරි A3 ෂීට් එකක් හරි ගත්තාම ඔයා කුණ්ඩලකේසි කතා වස්තුව නම් ඔයාගේ ටොපික් එක ඒ ටොපික් එකේ තියෙන්න ඕන මේක තියෙන්නේ මොන පොතේද, කවුද මේක ලියපු කෙනා, ඒ කියන්නේ කතෘ කවුද, එතකොට යුගය මොකක්ද, ඊට පස්සේ මේ කුණ්ඩලකේසි කතා වස්තුවේ සාරාංශය මොකක්ද, ඊට පස්සේ මේකේ චරිත මොනවද, මේ චරිතවල ලක්ෂණ මොනවද, සහ මේකේ මතක තියාගන්න ඕන උද්දෘත මොනවද, මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද. ඒ කියන්නේ අපි හිතමුකෝ කලකම්පල දීම ගැන අහනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මසුරුකම ගැන අහනවා වෙන්න පුළුවන්, චරිත ලක්ෂණයක් ගැන අහනවා වෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් වලට අදාළව ඔයාගේ උද්දෘත ලියනවායි කියලා ඔයා මුළු පාඩමේම තියෙන උද්දෘතේ ඕකේ මයින්ඩ් මැප් එකේ ලියලා හරියන්නේ නැහැ. ඔයාට ඒක මතකයේ තියෙන්න ඕන. නමුත් ඒකේ පුංචි කොටසක් ඔයා මයින්ඩ් මැප් එකට ඇතුළත් කරගන්න. ඔයාට ඒ කොටස දැක්කහම සම්පූර්ණ උද්දේ මතක් වෙන්න ඕන. ඔය විදිහට මයින්ඩ් මැප් එකක් මේ සිංහල සාහිත්‍යයට හදා ගන්නවා නම් ගොඩාක් ලේසියි. තුන්වෙනි ටිප් එක තමයි ඔයාට වෝල්පේපර් මෙතඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේක මම පෞද්ගලිකව කරපු දෙයක්. වෝල්පේපර් මෙතඩ් එක කියලා කියන්නේ ඇත්තටම ඔයාට මතක තියාගන්න ඕන උද්දෘත තියෙනවා නම් ඒක එක ෂීට් එකකට අරගෙන ඒකේ ෆොටෝ එකක් එහෙම නැත්නම් PDF එක ස්ක්‍රීන්ෂොට් එකක් අරන් ඔයාගේ වෝල්පේපර් එකට දාගන්න. දැන් අපි ෆෝන් එකක් ගත්තාම වෝල්පේපර් එකේ තියෙන්නේ තමන්ගේ ෆොටෝ එකක් වෙන්න පුළුවන් නේ. නමුත් ඔයාට පුළුවන් ඔයාගේ වෝල්පේපර් එකට මේ මගේ ෆොටෝ එකක් වෙනුවට ඔයාට පුළුවන් දාගන්න මේ අදාළ ෂීට් එකේ ෆොටෝ එකක් එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක්. එතකොට මම ඒ කාලේදී WhatsApp එකේ chat wallpaper එකට පවා දාගෙන හිටියේ ඔය වගේ උද්දෘත තිබ්බ කොලයක්. මට එතකොට මම කායක හරි කියන්නේ නිකමට හරි මම chat කරන්න ගියත් මට පේන්නේ අර උද්දෘතේ. මම ෆෝන් එක වෙලා බලන්න ඕන කළත් මට පේන්නේ අර උද්දෘතය. මගේ ස්ක්‍රීන් එක දකින්න වාරයක් ගන්න මට පේන්නේ උද්දෘත විතරයි ඇත්තටම. නැත්තම් කවි. එතකොට ඒක අපි හිතන්නේ නැතුව. ඒ කියන්නේ මම මහන්සි වෙවි නෙමෙයි මේ දේවල් කරේ. මට නිකම්ම පේනවා. මට නිකම්ම මගේ ඔළුවට යනවා. ඒ නිසා ෆෝන් එක අන්ලොක් කරන හැම වෙලේම ඔයාට රිවිෂන් එකක් තමයි හම්බ වෙන්නේ. ඒ හින්දා ඔය මෙතඩ් එක තුන්වෙනි මෙතඩ් එක විදිහට මම පාවිච්චි කරා. ඊට පස්සේ තමයි හතරවෙනි මෙතඩ් එක මම මේක අනිවාර්යෙන් කරපු දෙයක්. සමහර දවස්වල මගේ අරුණට මම අනිවාර්යෙන් කළා daily 15 minute rule එකක් ඔයාගේ තියාගන්න. හරිද? දවසට විනාඩි 15ක් ගන්න. මොකද පැය ගණන් අරන් පාඩම් කරනවා කියුවට සිංහල ටිකක් වෙලා යනකොට එපා වෙනවා. මොකද මේ සාහිත්‍යවල කටපාඩම් කරන්නමයි ඇත්තටම තියෙන්නේ. මොකද උද්දෘතයක් කියන එක අපිට හිතලා ලියන්න බෑනේ. ඒක කටපාඩමේ තියෙන්න ඕන. ඒ සාහිත්‍ය කොටස ව්‍යාකරණ ගැන නෙවෙයි මම මේ කියන්නේ. ඒ නිසා දවසට විනාඩි 15ක් වෙන් කරගෙන ඔයා එක කවියක් හරි එක උද්දෘතයක් හරි එහෙම නැත්නම් උද්දෘත 5ක් හරි අරගෙන ඒ පහ මේ විනාඩි 15 ඇතුළත මම අද පාඩම් කරනවා කියන එක හිතේ තියාගෙන ඒ 15 අනිවාර්යෙන් වෙන් කරන්න ඒ අදාළ කොටසට. ඊළඟ දවසෙත් විනාඩි 15ක් අනිවාර්යෙන් වෙන් කරන්න. ඊට පස්සේ දවසෙත් ඔය විදිහට ඔයාලට දැන් තියෙන කෙටි කාලය ඇතුළත මේ ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් කියන්නේ. ඒ නිසා දවසට විනාඩි 15ක් අනිවාර්යෙන් ගන්න. ඔයාලට සබ්ජෙක්ට්ස් 3ක් තියෙනවා තමයි. ඒ තුනත් එක්ක ඔයාට ආයි ජිට් තියෙන්න පුළුවන්, ජෙනරල් ඉංග්‍රීසි තියෙන්න පුළුවන්. ඒව හරි ඒව කමක් නැහැ. ඒවත් පාඩම් කරන්න. ඊට අමතරව ඔය විනාඩි 15. මොකද පැය 24කින් විනාඩි 15ක් කියන්නේ සෑහෙන පොඩි ප්‍රමාණයක් නේ. විනාඩි 15 අනිවාර්යෙන් මේ වැඩේට පාවිච්චි කරන්න. මම පාවිච්චි කරපු ටිප් එකක් තමයි කලර් කෝඩින් කියලා කියන්නේ. මං ගාව දැන් පොතක් නැහැ පෙන්නන්න. ඒ කලර් කෝඩින් කරනකොට ඔයාගේ අදාළ ටියුට් එකේ හරි අදාළ පොතේ හරි දැන් සද්ධර්ම රත්නාවලියේ කුණ්ඩලකේසි වස්තුව තියෙන පොතේ ඒ පිටු ටිකේ ඔයා උද්දෘත තෝරගන්නකොට උද්දෘත වලට රතු පාට කලර් ටේප් එකක් පාවිච්චි කරන්න. මොනවද ඒවට කියන්නේ ස්ටිකි නෝට්ස් තියෙන්නේ. ආන් ඒ නෝට් එකක් පාවිච්චි කරලා
දාගන්න. එතකොට ඔයාලට පොත පෙරලද්දි පේනවා මෙතන උද්ෘතයක් තියෙන්නේ කියලා. එහෙම නැත්නම් තේමාවක් මොකක් කර තියෙනවා නම් අපි හිතමුකෝ පාරිසරික ලක්ෂණ ගැන තේමාත්මකව විස්තර කරන දෙයක් තියෙනවා නම් දැන් බැද්දේගම වගේ නම් පාරිසරික ලක්ෂණ ටිකට ඔයාලට එක කලර් කෝඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. කොළ පාට, නිල් පාට ඕන දෙයක්. හරිද? ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන පොයින්ට්ස් වලට කහ පාට වගේ ඒ වගේ කලර් කෝඩින් සිස්ටම් එකක් පාවිච්චි කරන්න මේකෙදි. එතකොට ඔයාලට පුළුවන් පොත පෙරලා හොයන්න දෙයක් නැහැ මේක කොහෙද තිබ්බේ, අරහෙද තිබ්බේ, මෙහෙද තිබ්බේ කියලා. ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ඔයාගේ කලර් කෝඩ් එකත් එක්ක මෙතන තමයි මේක තියෙන්නේ කියලා. හයවෙනි ටිප් එක තමයි කාට හරි ඒ කියන්නේ teach someone කාට හරි ඔයා මේක උගන්වන්න. ඇත්තටම මම නම් කාටවත් උගන්වන්න ගියේ නැහැ. ගොඩක් වෙලාවට කරේ මම එළියට ගිහිල්ලා ඔහේ කියවපු එක. ඒ කියන්නේ කාට හරි උගන්වන විදිහට ඒ කියන්නේ ෆිසිකලි කවුරුත් හිටියේ නැහැ. නමුත් මම ඔහේ කියවුවා. දැන් මම පාඩම් කරපු එක මම තව කෙනෙකුට කියලා දෙනවා වගේ කියවුවා. යාළුවෙක්ට කියලා දෙනවා වගේ කියවුවා. කලාතුරකින් මම සමහර වෙලාවට අම්මා උයන වෙලාවට ගිහිල්ලා පාන්දරට අම්මා උයනකොට මම බිම ඉඳගෙන අම්මට පාඩම කියලා දෙනවා. මෙන්න මේක තමයි අද පාඩම මෙහෙමයි මේ පාඩමේ තිබ්බේ කියලා. ආන් ඒ ටිප් එකත් මම හිතනවා අපි තව කෙනෙක්ට කියලා දෙනකොට අපිට මතක හිටිනවා වැඩි. මම දැන් වෙන කෙනෙක්ට කියලා දෙන්නම් මම දැනගෙන ඉන්න එපා. එතකොට ඒක මගේ ඔළුවට ගිහින් ඉවරයි. ඒ නිසා ආන් ඒ ටිප් එකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. අන්තිම ටිප් එක තමයි පාස් පේපර්ස් කරන එක. හරිද? මේක පාඩමක් ඉවර වෙනකොට ඔයා අනිවාර්යෙන් පාස් පේපර්ස් කරන්න. ඔයා පාඩම් කරලා ඉවරුනේ සද්ධර්ම රත්නාවලිය නම් මුළු පාස් පේපර් බුක් එකම අරගෙන ඒ පාඩමට අදාළ පාස් පේපර්ස් ඔක්කොම කරලා ඉවර කරන්න. පාස් questions ඔක්කොම කරලා ඉවර කරන්න. එහෙම කළොත් ඔයාලට විභාගේ නම් ඇත්තටම හෙනම ලේසි වෙනවා. පාස් පේපර්ස් නොකරන විභාගෙට ගිහින් වැඩකුත් නැහැ. ඒ හින්දා ඔය ටිප්ස් 7 හරියට කළොත් සිංහල කියන්නේ ඇත්තටම ලේසිම සබ්ජෙක්ට් එක වෙයි ඔයාලට. මේ ටිප්ස් වලින් වැඩියෙන්ම try කරනකොට අර මං කියවනේ ෆෝන් එකේ methods දෙකක් කිව්වේ voice notes උයි wallpaper method එකකුයි ආන් ඒ දෙක අනිවාර්යෙන් කරන්න. මොකද ගොඩක් වෙලාවට අපි පොතට වඩා ෆෝන් එක තමයි use කරන්නේ. A levels ළමයින් කොච්චර කිව්වත් ෆෝන් එක තමයි use කරන්නේ. ඒ හින්දා ඔය ටිප් දෙක අනිවාර්යෙන් කරන්න. එතකොට ඔය ටිප්ස් 7ත් එක්ක ඔයා මේ මාසෙක වගේ කාලයක් නේ තියෙන්නේ. මාසෙට අඩුද මන්දා. ඒ කාලය ඇතුළත ඔයා හරියට ඔය ටිප් 7 කළොත් එහෙම ඔයාට පුළුවන් මේ විෂයට හරිම ලේසියෙන් ඇත්තටම ඒ සාමාර්ථයක් ගන්න සිංහල වලට ඒකක් ගන්නවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන්. හැබැයි අර අතපසු කළොතින් එහෙම නැත්නම් වැඩ කල් දැම්මොතින් නොසලකා හැරියොතින් කරන්න අමාරු දෙයක්. අමාරුවෙන් හරි එකක් ගන්න ඕන නම් මේ ටිප්ස් 7 ෆලෝ කරන්න. මේ ටිප්ස් 7 ෆලෝ කළොතින් එහෙම ඔයාට පුළුවන් අනිවාර්යෙන් ඒකක් ගන්න. ඒක නම් මම ෂුවර් එකෙන්ම කියනවා. මොකද මම කරෙත් ඔය දේවල් ටිකම තමයි සමහර ඒවා මම ඔය මේ මෙතනදී ඕගොල්ලන්ට අනිවාර්යෙන් කරන්න කිව්වට මගේ අතින් කන්ටිනියස්ලි වෙච්ච නැති දේවලුත් තියෙනවා. ඒ නිසා ඔයාලත් පුරුද්දක් විදිහට මේ සති කිහිපයේ ඔය දේවල් ටික හරියට කරන්න. හරියට කළොතින් ඔයාලට ඔයාලගේ ඔය සිංහල විෂයට අනිවාර්යෙන් ඒකක් ගන්න පුළුවන්. ඉතින් හැමෝගෙම බලාපොරොත්තුව තමන් කරන විෂයට ඒකක් ගන්න එකනේ. එහෙම නැත්නම් හොඳ රිසල්ට් එකක් ගන්න එක. ඉතින් ඔයාගේ රිසල්ට් එක තීරණය වෙන්නේ ඔයා මේ අන්තිම සති කිහිපයේ වැඩ කරන විදිහත් එක්ක. මොකද අර අවුරුදු ගාණක් අපි කොච්චර මහන්සි වුණත් අන්තිම සති දෙක තුනේ ඔයා මේක ඇතෑරියොත් ඔයාට ඒක ගොඩ දා ගන්න බෑ. හැබැයි ඔයා කලින් මොන පිස්සු නටනට හිටියත් අන්තිම සති කිහිපේ හරියට වැඩ කළොත් හරියට මං වගේ ඔයාට ඒ සබ්ජෙක්ට් එක ගොඩ දා ගන්න පුළුවන්. ඒ නිසා ඔය ටිප්ස් ටික ෆලෝ කරන්න. මොනවා හරිම ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒවට උත්තර අරගෙන මම අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා මේක ෂෙයා කරලා ඔයාගේ යාළුවෙක්ට බලන්න, තව කෙනෙක් එක්ක මේක බෙදා ගන්න. ඒ වගේම මතක ඇතුව මේකට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට මොනවද අවශ්‍ය කියලාත් මට කියන්න. එතකොට මට පුළුවන් ඊළඟ වීඩියෝ එක ඔයාලට අවශ්‍ය විදිහට අරගෙන එන්න. අදට ගිහින් එන්නම්. බයි.